फ्रेंड्स मक्कයි වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ මගේ Minecraft series එකේ 17 නෙමෙයි 18 වෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් guys කලින් එපිසෝඩ් එකේ අපි හැදුවා අපේ මෙන්න මේ එන්චාන්ටින් කණුව. මම ඉතින් ආයුධ ටික එන්චාන්ට් කරා මේ දිලිසි තියෙනවා. ඒ වුණාට මම තව එක මම මේ කඩුව එන්චාන්ට් කරේ දෙවෙනි පාරට. අපිට කඩුව එන්චාන්ට් එක නැති කරන්නත් පුළුවන්. කොහොමද දන්නවද? ඔයගොල්ලන්ට ඉන්නකෝ. මෙන්න එන් වීල් එක. එන් වීල් එක නෙමෙයි. ඔන්න ඔහොම තියලා දැන් මේ දිලිසෙන කඩුව මේ දිලිසෙන්නේ බලේ නැති වෙනවා. අපිට ආයි ලෙවල් ටිකක් එනවා. හරිද? මං දෙවෙනි සැරේ ඔහොම ලෙවල් ටික ඕන හින්දා කඩුව එන්චාන්ට් එක නැති කරාම නැත්තම් පළවෙනි පාර එන්චාන්ට් කරාම මට හම්බුනේ ගිනි ගන්න එන්චාන්ට් එක. ඊට පස්සේ ඒක යවුවා. දැන් නම් එන්චාන්ට් එක මොකක්ද කියලා හරියටම දන්නේ නැහැ. හැබැයි කොහොම හරි අද එපිසෝඩ් එකේ මට කරන්න ඕන කලින් එපිසෝඩ් එකේ ලෙදර් ඕන හින්දා හරක් ටික මැරුණා. ඉතින් මම හරක් ෆාම් එකක් දාන්න කියලා හිතුවේ. මේක තමයි නිකන් ගෙදරක් වගේ තමයි ඒකත් හැදෙන්නේ. අපි ගිහලා දැන් ඩාර්ක් ඕක් ටිකක් ගේමු. මෙන්න මෙතන ඩාර්ක් ඕක් නම් තියෙනවා. වතුර බකට් ටිකක් තියෙනවා. ඒකත් හොඳයි. ස්ටැක් දෙකක් ගෙනාවා ඩාර්ක් ඕක් වලින්. 1 2 3 4 හතරක් ගහ ගන්න ඕන. 1 2 3 4 5 6 එතනට 6ක් අඩෝ ඔය හාටුත් අඩු වෙනවා බන් ටික ටික. එතන කණු ටික ගහලා ඉවරයි. මේකේ තියෙන්නේ මේ පැත්තට 16යි. ඊට පස්සේ මෙහාට 17යි. මෙතන ඉඳන් මෙතනට 4යි. මෙතන ඉඳන් මෙතනට 5යි. අතනත් එහෙමයි. මෙතන 4 4 යන්නේ මේ. පේනෝනේ. මෙතනත් එහෙමයි මෙතනත් එහෙමයි. ඔන්න මෙතන කලින් කන්දක් තිබ්බනේ මෙන්න මෙහාට එනකම්ම තිබ්බා. පස් හරිද කන්ද වගේ. මම ඉතින් ඒක කැඩුවා. ඒ කන්ද කැඩුවා. ඊට පස්සේ කන්ද නිකම් මෙන්න මෙහෙම තිබ්බ නිකම් මට්ටම් ගන්නට මෙන්න. ඉතින් එහෙම තියෙද්දි කැතින්ද මෙන්න මේ විදිහට පඩිපෙල් වගේ හදලා ඔන්නම සාමාන්‍ය කන්දක් විදිහට ආයේ ඒක හදලා ගත්තා. පස් නම් දැම්මේ නෑ. මෙහෙම ඇතුළට හාරන් ගිහිල්ලා ඔහම කැඩුවා ඉතින්. කොහොම ලස්සනයි නේද? ඒතන් මේ Minecraft series එකට කැමති කට්ටිය රතු හාට්ටයක් කැමති නැති කට්ටිය නිල් හාට්ටයක් හරි කළු හාට්ටයක් හරි දාන්න. නෑ කළු හාට්ටයක් දාන්න කැමති නැති කට්ටිය හරිද? කැමති කට්ටිය රතු හාට්ටයක් දාන්න. ඔන්න විතරක් ගහන්න ඕනේ ඉතින් මෙතනත් ඔය විදියට. ඉතින් යාළුවනේ මෙන්න ට්‍රේඩින් විලේජ් එකක් ඉන්නවා. මෙයා දැන් ගොඩක් ස්පවුන් වෙලා නම් ගොඩක් කළා කෝ බඩු මොනවද තියෙන්නේ කියලා පෙන්නන්න. මම මෙයාගෙන් මෙන්න මේ මෝස් බ්ලොක් ගත්තා. එමරල්ඩ් එකකට දෙකක් ගත්තා. හරිද? දෙකමයි ගත්තේ. අපිට බෝන් මීල් කරලා වැඩි කරගන්න පුළුවන් නේ. දෙකක් ගත්තා. එකක් මේ අයිටම් ෆ්‍රේම් එකේ හයි කරා. අනිත් එක ඇතුලේ. අපි පස්සේ වෙලාවක ඕක මේව කරමු. බෝන් මීල් කරලා වැඩි කරගමු. එච්චරයි ඉතින් කරේ. මට වීඩියෝ එක ඔන් කරගන්න අමතක වුණානේ ඉතින් යාළුවනේ. අවුලක් නේ. ඒ විතරක් නෙමෙයි තව එකක්. ඊළඟ එපිසෝඩ් එක වෙද්දි මෙන්න මෙතනින් පාලමක් හැදිලා තියෙයි. හරිද? මෙතනින් පාලමක් හදන්න ඕන. අතනිනුත් හදන්න ඕන. දැන් එපිසෝඩ් ගණනාවක් තිස්සේ එතන පාලමක් නෑ. මෙතනින් පාලමක් හදලා ඔන්න ඔතනින් පස් ටිකක් කපලා දාලා මං මාලිකාව එච්චර පොඩ්ඩක් ලස්සන නෑ. මට ඒක එච්චර සෙට් වෙන්නේ නෑ. ඒ හින්දා මම මෙන්න මෙතනින් චූටි ගෙදරක් හදා ගන්න ඕන. බඩු වගේක් ඕන කරන්න තියෙනවනේ. ස්ප්‍රූස් ඕන. මේකට කියන්නේ ස්ප්‍රූස්. ඊට පස්සේ කාර්ටන් ටේබල් එකක් ඕන. කාර්ටන් ටේබල් එක. අමෙදි කාර්ටන් ටේබල් එකයි ඕන කරන බඩු ටික ගන්නම් මම ඉක්මනට. කණු ටික නම් ගහගෙන ඉවරයි. ඉතින් අපිට දැන් ඕන කරන බඩු ටික නම් මම හදාගත්තා ඉතින්. ඉතින් මෙන්න මෙහෙම හදාගත්තම මෙහෙම හදා ගන්න ඕන. ඔන්න ඔය විදියට. ඔන්න මම හදා ගන්නවා ඉතින්. ටීල් දෙක අයින් කරා පහත් වෙලා ඉද්දි මොකද කිව්ව බ්ලොක් ප්ලේස් කරන්න අමාරුයි. ඔන්න ඔහම හදා ගන්න ඕන. ඔන්න ඔය විදියට මම හදාගෙන ඉවරයි වහල. ආකට හදලා ඉවරයි වහල. මෙන්න මෙහෙම හදා ගන්න ඕන. ඔන්න ඔහම මම හදලා ඉවරයි භාගය. ගේ ස්ලැබ් ටික ඉවරයි. ස්ලැබ් හදා ගන්න ඕන ස්ලැබ්. මෙන්න මේවා තමයි ස්ලැබ්. ස්ලැබ් ටිකක් හදා ගන්න ඕන. ඊපස්සේ මෙන්න මම ඔන්න ඔහම හදා ගන්න ඕනේ ඉතින්. ඔන්න ඔහම වහලේ භාගිකුයි. හදලා ඉවරයි වහල භාගිකුයි. අඩෝ වහිනවා බං ඉතින්.
අවුලක් නෑ වැස්සේ වැඩ කරමු. වැස්සේ වැඩ ගන්න ඕනේ ඉතින්. මං ගෙදරින් ඉඳි ඔක්කොම බඩු ටික හදාගෙන ආවේ. මෙරියන්. තව එකක් තියෙනවා. මෙන්න මේව හදාගෙන යමු මචං. ස්ටෝන් ස්ලැබ් ඔක්කොම ටික ඉවරුණා. මේවට කියන නම නම් දන්නේ මේ අර උණු කරලා හදන ස්ටෝන් එකේ ස්ලැබ් එක නෙමෙයි. මේ අර වෙන ස්ලැබ් එකක්. මෙන්න මේ ගල් වලින් හදන ස්ලැබ් එක මේක. මේ ගල් වලින් හදන ස්ටෝන් එක. ඊට පස්සේ ස්ටෝන් එකෙන් හදනවා මෙන්න මේ ස්ලැබ් එක. මම තව ස්ලැබ් ටිකක් හදාගෙන ඉන්නම්. කාර්ටන් ටේබල් එකෙන් හදන්න බෑ. අපේ මාලිගාවේ ස්ටෝන් කටර් එකක් තිබ්බනේ. මේ තියෙන ස්ටෝන් කටර් එක. නෝකොට මෙහෙම ගල් දාලා අපිට ඕන ගල මෙන්න මේකෙන් බලලා හදන්න පුළුවන්. දැන් කාර්ටන් ටේබල් එකෙන් හැදුවොත් අපි 64යිනේ දැම්මේ ගල්. අපිට 64යි ස්ලැබ් හදා ගන්න පුළුවන්. බලන්න ස්ටෝන් කටර් එකෙන් හැදුවාම 64 ඒවා දෙකක්ම ආවා. කලිනුත් ස්ලැබ් තිබ්බනේ 64 ඒවා ස්ටැක් දෙකක්. කියන්නේ 64 ඒවා දෙකක්. ඒ 64 ඒවා දෙකම වියදම් වුණා මේකටම. නාස්ති වෙලා ගියා. ඉතින් දැනුත් තියෙනෝනේ 64 ඒවා දෙකක්. ඉතින් ගාන්ට තියෙන්නේ මං හිතන්නේ. මගේ එක 64 ස්ලැබ් ටිකක් ඉවරයි. එක ස්ටැක් එකක් ඉවරයි ස්ලැබ් වලින්. දැන් මේ දෙවෙනි ස්ටැක් එක ගහන්නේ. එක්කනේ ගාන්ට ගෙනාවේ. ප්‍රාදි කලින්ම දන්නවනම් ස්ලැබ් 64 ඒවා ස්ටැක් හතරක්ම හදා ගන්නවා ඉතින් කලින් දන්නවනේ. එන්න බලන්න යාළුවනේ තවත් බඩු විකුණන එකෙක් ඇවිල්ලා බඩ් එකක් ඇවිල්ලා ඔහොම ඉඳන් බඩ. මේ එමරල්ඩ් 10කට එන්චාන්ට් කරපු ඩිෆෙන්ස් එක. මොකද්ද මේකේ වර්ගේ? එන්චාන්ට් එක. මේ වහලා නම් ගහලා ඉවරයි. දැන් යට වැඩ ටික තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ අපිට තව ගල් ටිකක් ඕන කරනවා. මේ ප්‍රමාණය ඇති. දැන් යන් ස්ටෝන් කටර් එක ගාවට. මට මේ ස්ටෝන් කටර් එක ගාවට යන්න බැරි හින්දා ස්ටෝන් කටර් එක ගලවගෙන ආවා. අපිට දැන් මෙන්න මේව ඕන කරනවා. සුළු ප්‍රමාණයක් හදාගමු. 64ක්ම හදාගත්තා ඉතින්. දැන් අපිට ඕන මේ දොරවල්. දොරවල් කියන්නේ අර වැට දොරවල්. මෙන්න මේව ඕන කරනවා. ලී ටිකක් හදාගමු. යාළුවනේ මෙන්න මේ ටික දාන්න ඕන. මෙන්න මෙහෙම. ඔන්නෝම දාගමු ඉතින්. දැන් මෙන්න මේ ෆ්‍රෙන්ඩ්ස් එක දාගෙන දාමු මෙන්න මෙතනට. ෆ්‍රෙන්ඩ්ස් කියලා කියමු දැන් ඉතින් මේකට. මෙහෙත් අර විදියටම හදා ගන්න ඕන. ඔන්න ඔහොම. දැන් මෙන්න මේ ෆ්‍රෙන්ඩ්ස් එකක් දාගමු. ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ අර මේකේ අනිත් එකට අර වැටට. මේක වැට දොරනේ. අවුලන්නේ මේකට ෆ්‍රෙන්ඩ්ස් කියලා කියමු. මේ විදියට හැමතැනම හදා ගන්න ඕන. මේවට ඉවරුණා. මම තව ටිකක් හදා ගන්න ඕනේ. සුළු ප්‍රමාණයක් හදාගත්තා. හරි. වැඩ ටික ඉවරයි. මේ ලී ස්ටැක් එකත් පොතු ගහ ගන්න ඕනේ. ලී ටික නම් පොතු ගහගෙන ඉවරයි. 64ක් තියෙනවා. 64යි. තව 8කුත් තියෙනවා කලින් උතුරු වෙච්චයි. ඊට පස්සේ මම මෙන්න මේ විදියට මේ ටික ගහ ගන්නවා. හරි. මේතන නම් මේ විදියට මම ප්ලේස් කරනවා මෙන්න මේවා. ඉතින් හරින පුකියම රුලගමන්. ඊට පස්සේ මෙන්න මෙහෙම ප්ලේස් කරගන්න ඕන. ඩාක්කෝ පොතු ගහකුලි. ඔන්න හරි. ඒ ටික නම් ඉවරයි. ඊපස්සේ ඔන්න ඔහොම හදන්න ඕනේ ඉතින්. එහෙනම් හරි. අඳරදි. හරි. ඒ ටික නම් ප්ලේස් කරලා ඉවරයි. ලී 10කුත් ඉතුරුයි. ඩාක්කෝ කෝක් ටිකක් ඕන. පොඩ්ඩයිද ටැබ් ඩ්‍රෝ තිබ්බ ට්‍රැප් ඩෝ ටිකක් අරගෙන මෙයම
මම මෙතනින් කළු බැටළුවේ එකට ගහුවා. පඩිපෙළ ටිකක් ඕන. ඔන්නෝම ගහගමු ඉතින්. ප්ලේස් කරගමු. ඔන්නෝම මේ ප්ලේස් කරගෙන ඊට පස්සේ අපේ වර්ල්ඩ් එක නම් එන්න ලස්සන වෙගෙන එන්නේ. ඕගොල්ලන්ට නැති වුණාට ලස්සන වෙයි පේන්නේ නැත්තම් ඕගොල්ලොන්ගේ එහෙනම් ඇහි අවුලක්. ඕගොල්ලන්ට මේ වර්ල්ඩ් එකේ ලස්සන පේන්නේ නැත්තම් ඕගොල්ලොන්ගේ ඇහි අවුලක්. මට නම් මේ වර්ල්ඩ් එක පට්ට ලස්සනයි. අපේ වර්ල්ඩ් එක එන්න ලස්සන වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ මෙන්න මේ ෆාම් එකත් ලස්සනයි. මේක දැන් හදලා ඉවරනහම ඊට වඩා ලස්සන වෙයි. අපි ලැන්ටර්න් ටිකක් ගමු. මොකද ඕන අපේ වැඩේට අතන එළිය කරන්න. ඒකයි ඕන වෙන්නේ ලැන්ටර්න්. හරි ඒ ටිකත් හදලා ඉවරයි. ඔන්නෝම ටැබ් ඩෝර් ටිකක් දාගන්න ඕනේ ඉතින්. ටැබ් ඩෝර් ඉවරයි ටැබ් ඩෝර්. ටැබ් ඩෝර් මේගා නැති වෙයි. පස්සෙත් වැඩ බාගට ඉවර කරලා තියෙන්නේ අපේ ෆාම් එකේ. මෙහෙමත් දාගන්න ඕන. එළියෙන් ටැබ් ඩෝර් දාගන්න ඕන. ප්ලේස් කරගන්න ඕන. ඔන්නෝම පඩිපෙළ දාගන්න ඕන උඩට. වැරදුනා. මේක අපි හරකුයි බැටළුවයි දෙකම දානවා. ඔන්නෝම දාගමු. ප්ලේස් කරගන්න. ඔන්නෝම ස්ප්‍රූස් ටැබ් ඩෝර් හදාගන්න. ටැබ් ඩෝර් නෙමෙයි ස්ලැබ්. ඊට පස්සේ ඔන්නෝම මේ විදිහට ප්ලේස් කරගන්න ඕන. පස්සේ මෙන්න ස්ලැබ් එකක් අරගෙන මැදට දාන්න ඕන. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම පෙන්ස් අරගෙන ප්ලේස් කරන්න ඕන. ඔන්න ඔය විදිහට පෙන්ස් මේ වැටවල් වලට කියන්නේ පෙන්ස් කියලා. අර තියෙන්නේ එහෙනම් පෙන්ස් ගේට් වෙන්නේ නැතිනේ. එහෙනම් අපි අද ඉඳන් කියමු පෙන්ස් ගේට් කියලා ඒවට. මෙන්න මෙහෙම පෙන්ස් ගේට් දාගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට පඩිපෙළ දාන්න ඕන. පඩිපෙළ වලට මයින්ක්‍රාෆ්ට් එකේ විදිහට නම් කියන්නේ ස්ටේර්ස් කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දාගන්න ඕන ටැබ් ඩ්‍රෝ. ඔන්නෝම ටැබ් ඩ්‍රෝ එකක් දාගන්න. ඊට පස්සේ හදන්න ඕන ඩාර්ක් ඕක් පෙන්ස්. ඔන්නෝම ඊට පස්සේ මෙන්න මෙහෙම පෙන්ස් එකක් දාගන්න. මෙන්න මෙහෙම හදාගන්න ප්ලේස් කරනවා. ගේට් එකකුයි පෙන්ස් එකකුයි. මේකේ දානවා හරක්. නෑ මේ පැත්තේ හරක් මේ පැත්තේ බැටළුව. මේකේ දානවා මේ මොකුන්ද මේ ඌරෝ. මේකේ කුකුල්ලෝ. ඉතින් හරක් ටික නම් ගෙනාවා කූඩුවේ ඉඳන්. කූඩුවේ නෙමෙයි. ඔන්න ඔයගොල්ලෝගේ අලුත් නවාතන තෙමෙන්නෙත් නෑ. මුකුත් වෙන්නේ නෑ ඉතින්. මේ හරක්ගේ නවාතන මෙන්න මගේ හරක් ටික. මම ටක් ගාලා ගිහිල්ලා අර මේ එකක් අරන් එන්න. ඉතින් බැටළුව දෙන්නෙකුත් හොයාගත්තා. ඒ ඇසේ හරකෙකුත් තුණු පළයන් යන. යනහක මට වදියන්න ඕනේ. කොහෙද දුවන්නේ? ඔහුල. එන්න. මෙන්න මෙහෙන් මෙන්න එන්න දෙන්නම ඇතුළට. හරි. එන්න යාළුවනේ. ඇතුළට එන්න. මගේ අනාගත කෑම වේල ඒ තන් මේ අනාගත පටව බිහි කරනවා මේ දෙන්න 3 දෙනා 4 5 6 15 20 වෙලා මේක පිරනවා. ෆාම් එකේ වැඩ නම් ඉවරයි. මේකට බැටළු ෆාම් එකද හරක් ෆාම් එකද කියන්නේ. අපි මේකට කියමු හරක් ෆාම් එක කියලා. ඉතින් අපි හරක් ෆාම් එකේ වැඩ නම් ඉවරයි. ලස්සනයි නේද? ලස්සනයි නම් ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාන්න.